විලේජ් රෙසිපි YouTube channel එකට ආලා ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. අද වීඩියෝ එකෙන් අරන් ආව රසම රස වටලප්පන් රෙසිපි එකක්. මේ වටලප්පන් එක හදාගන්න ගොඩාක් ලේසි. අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයක් තමයි මේ වටලප්පන් එක හදාගන්න යන්නේ. හිතන ගමන් හදාගෙන කන්න පුළුවන් රෙසිපි එකක්. පොඩිත් ගොඩාක් ආස වෙයි මේ රෙසිපි එකට. අපි බලමු මේ වටලප්පන් එක කොහොමද හදාගන්නේ කියලා. මුලින්ම භාජනයක් කරන් මම මේකට බිත්තර 4ක් එකතු කරගන්නවා. ඔයාලට බිත්තර අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගන්න පුළුවන්. බිත්තර ටික හොදට මම හැන්දකින් වසා ගන්නවා. ඔයාලට බීට් කරගන්න පුළුවන්. බ්ලෙන්ඩර් කරගන්නත් පුළුවන්. ඊට පස්සේ තලාගත්ත එනසාලට කීපයක් මම එකතු කරගන්නවා. ලුණු රසායන එකතු කරගන්නවා. ඔයාලට මේකට වැනිලා ටිකක් එහෙම දාන්න පුළුවන්. කරගත්ත සීනි ටිකක් මම මේකට එකතු කරගන්නවා. අපි කරගත්ත සීනි එකතු කරන්නේ මේ වටලප්පන් එකට ලස්සන පාටක් එන්න ඕන නිසා. සීනි රස අණුව මම එකතු කරගන්නවා. මේස හැදි 4ක් විතර තමයි බිත්තර 4ට මම එකතු කරගන්නේ. ගොඩාක් පැණි රස වුණාම මේ වටලප්පන් එක කන්න බෑ. ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට සීනි එකතු කරගන්න පුළුවන්. ගෙදර තිබ්බ පැණි ටිකක් මම මේකට එකතු කරගන්නවා. පොල් පැණි ටිකක්. ඔයාලට කිතුල් පැණි ටිකක් එහෙම දාගන්න පුළුවන්. හරිම රසයි. පැණි ටිකක් එකතු කරගන්නකොට සීනි ටිකක් අඩු කරගන්න පුළුවන්. උකු පොල් කිරි ටිකක් මම මේකට එකතු කරගන්නවා. ඔයාලට පිටි කිරි හැම ටිකක් දාගන්න පුළුවන්. වතුර එකක් රත් වෙන්න තියලා මම මේක විනාඩි 20ක් විතර ස්ටීම් කරගන්නවා. ගොඩාක් ලේසි මේ වටලප්පන් එක හදාගන්න. හිතුව තරම් අමාරු වෙන්නේ නැහැ. හැමෝටම හදාගන්න පුළුවන්. වැඩි වෙලාවක් යන්නේත් නැහැ. ස්ටීම් වෙන්න හරිම ලේසියෙන් හදාගන්නත් පුළුවන්. ශීතකරණයේ තියලා ඔයාලට පස්සේ ආහාරයට ගන්න පුළුවන්. ඉතින් පොඩිත් ගොඩාක් ආස වෙයි මේ රෙසිපි එකට නම් ඔයාලත් අනිවාර්යෙන් හදලා රස බලන්න. හරිම රස අතුරුපසක් වටලප්පන් කන්න ගොඩාක් අය කැමති. ඒ නිසා ලේසි රෙසිපි ගොඩාක් තියෙනවා. ඔයාලත් අනිවාර්යෙන් try කරලා බලන්න. අදට වීඩියෝ එකෙන් සමු ගන්නවා. ගිහින් එන්න සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා හැමෝටම.